කොපාට මොකද පුතේ පාට කරන්නේ? බලන්නේ. මලක්ද? ඔව්. පාට කරන්නකෝ. මේ ඒක පාට කොත්තේ මේ ලෝකෙට මේ වයි. කවුද කියලා දුන්නේ පුතාට මල් අඳින්න කියලා? ඉතින් මන් දැනගත්තා අයියා හොඳින් යෝගෙන් අර ඕනවල් දාන එක. ඒක යන්නේ. අඳින්නකෝ එන. ආයි කොයි පාට? මේ තියෙන්නේ හොඳ පාට. ඉන්න කැඩුවද උඹ? කුඩුත් එන. පුතා තාම මොන්ඩිසෝරි යනවද නෑනේ? නෑ නේද? මොන්ඩිසෝරි ලබන අවුරුද්දේද? ඔව්. මන් දන්නවා ලබන උදේටම. තව පෙටි ගොඩක් තියෙනවා. මේ රෙඩ් කලර් එකනොත් පාට කරන්න. ඕකෙන් පාට කරලා. ඔයෙන් දෙයක පාට කරන්න. ඕක පාට කරලා ඉන්නකෝ ඔයා දන්න විදියට. ඒ කියන්නේ උඩින්ද? ඔහොම පාට කරන්න. ඉතින් ඔයා දන්නේ. පෙති කීයක් දැන් පාට කරලාද? පෙති දෙකයි. මේකයි. තුන්වෙනි එක රෙඩ් කලර් වලින් පාට කරන්න. මේකෙන්. එතකොට එකට පාට කරපුවම ලස්සනයි. ඔය ආසයිද බබා චිත්‍රන් දෙන්න? ඔව්. එහෙමද? ඉතින් අයියවට වතුර අදින්න දුන්නේ නෑනේ. ඉංගල අපච්චි ගෙනාවු පොතේ. ඔව්. ඒ මන් දින්න දුන්නේ. ඔය කීවෙනි පෙත්තද? 4 වෙනි. 4 වෙනි තමයි 3 වෙනි එකේ. 4 වෙනි පෙත්ත පාට කරන්නේ නේ. ආයි 3 වෙනි පෙට්ටිය. ආයි ඒ මෙතන 5 වෙනි පෙත්ත ඈ. මේ මලට පෙති කීයක් තියෙනවද? 1 2 3 4 5යි. පෙති 6ක් තියෙනවා. එතකොට මේක ඇතුළේ පුරාම ලස්සනයි පාට වල. ඒකනේ හාන්ද අඳින්නකෝ මම. ලයිට් දැම්මා වගේ. මලක් හැදලා ලයිට් දැම්මා වගේ. ඒකනේ. ඊළඟ පාට කරන්න ලයිට් බ්ලූ වලින්. මේක. නිකන් වතුර වලක් වගේ. වතුර වල පාට මේව තමයි. නිල් පාටේද වතුර? ඔව්. ওই පාටින්ද පාට කරන්නේ වතුර වල? ඔව්. ඒකනේ. ඒ වතුර වලට එහෙම දේ විදිහ වතුර දාන්නේ. ඔව්. අපේ වලත් ඒව තමයි. අපිත් හෙලක් හැදුවනම්. දැන් අත ගන්න බෑ මම මේක. nice flower. You see? Nice flower, eh? Nice baby.